හරි දැන් අපි දැන් එමිට්‍රෙක් ප්‍රයිස් ලිස්ට් එක ඇඩ් කරගන්න හදන්නේ බැටරි. මුලින්ම සුපුරුදු පරිදි යනවා හෝම් එකට. ඊට පස්සේ ගිහිල්ලා item and services වලට යනවා. ඊට පස්සේ item ක්ලික් කරලා add edit multiple items වලට යනවා. ඊට පස්සේ මේක සුපුරුදු පරිදි inventory parts වලට දාගන්නවා. මේකත් සුපුරුදු පරිදි all inventory items වලට දාගන්නවා. දැන් මෙතන නැති වුණත් මම මේ ටික හිස් කරගන්න මම ගහනවා. දැන් මම මේ දාන්න හදන්නේ මෙන්න මේ M-Track price list එක. මේක ගෙන්නන්නේ wheels එකෙන්. M-Track මේක Amazon එකේම එකක් Indian. අතන මම ඒක දාගන්න හදන්නේ මේ M-Track කියලා ගහනවා. ඊට පස්සේ සුපුරුදු පරිදි මේ item name එකට දාගන්නවා. මුලින්ම තියෙන්නේ 55යි B24යි L එකක්. 54යි B24යි L එක. ඒක M-Track double gold 5 years warranty එකක්. මේකේ නම දාගන්නවා M-Track battery size එක. දැන් මේකේ format එක මම යන්න හදන්නේ battery size එක, ඊට පස්සේ battery brand එක, ඊට පස්සේ මේ warranty කාලය. මේ දෙතට මේ මෙතන මැදට මේ ඇම්පියර් ගාන දාන්න දෙයක් නැහැ. මෙතන මේ 55 B24 L කිව්වහම දන්නවනේ මේ බැටරි සයිස් එක කියලා. ඒකද මම එහෙම තමයි දාන්න හදන්නේ. මේකේ M-Track ඊට පස්සේ වැදගත් දේ මේ warranty කාලය අවුරුදු 5ක් ඉඳන් 5 years කියලා දැම්මා. ඊට පස්සේ මේකේ මේ අර නම තියෙන්නේ double gold කියලානේ. ඒකත් දාමු. double gold ඒකෙත් හැබැයි මේ මෙහෙමයි තියෙන්නේ 5 years කිව්වට full warranty නැති හින්දා මේක දාමු අපි මේ හැබැයි වැටලෙනවනේ 5 years warranty කියලා දාමු. ඊට පස්සේ මේකේ double gold එහෙම දාලා මේකේ ඇම්පියර් ගානක් දාමු 45යි කියලා. තව අකුරු මං හිතන්නේ අකුරු 5ක් දාන්න පුළුවන්. ඒකෙන් හින්දා හැබැයි මේකේ මේ 5S කියලා තිබ්බට දෙකමාර ෆුල් එහෙම තියෙන්නේ. එහෙම දැම්මොත් හොඳයි වගේ. එහෙම දාමුනේ. 2.5 years වලට ෆුල් ධන 2.5 years pro rata. චර දාන්න එහෙමනොත් මේ 45H කියන එක අයින් කරන්න වෙනවා. yes PR කියලා දාමු. pro rata double gold. එහෙම දාමුනේ. ඒක ලේසි. ඊට පස්සේ ඒ වගේම දාගමු අනිත් ඒවා ටිකත්. ඊට පස්සේ තියෙන්නේ ලිස්ට් එකේ තියෙන M-Track gold එකේ 4 years warranty DIN 45 මෙතනත් මෙතන M-Track කියන එක මම ගහන්න මේ අතරට හිස්තනක් දාන්නේ නැහැ. ටයර් දාන්නෙත් එහෙමයි, බැටරි දාන්නෙත් එහෙමයි. 45 DIN 45 M-Track. ඊට පස්සේ තියෙන්නේ DIN 55 එක. ඊට පස්සේ තියෙනවා DIN 66. ඊට පස්සේ DIN 74. ඊට පස්සේ DIN 80. ඊට පස්සේ DIN 100.
මේකෙත් මේවයි නම් වොරන්ටි තියෙන්නේ 2 years full එකයි දන 2 years pro rata මේකේ එතකොට නම ඇවිල්ලා මේ gold අකුරු 3-4ක් දාන්න ඉඩ නම් තියෙනවා මේක ඔක්කොම ඉන්දියන් හින්දා ඉතින් ඒක දාන්න දෙයක්වත් නැහැ සාමාන්‍යයෙන් මතකයිනේ මේ ටික අනිත් ටිකටත් දා ගන්නවා ඊට පස්සේ මේ ටිකම තමයි මේ manufacturer part numberටත් එන්නේ ඊට මේක කැටගරිස් කරගමු 55යි B 24යි L එකට vehicle battery ඊට පස්සේ DIN 45 DIN 45 එක මම කලින් ඇඩ් කරලා නැති හින්දා ඒ කැටගරි එක ඇඩ් කරගන්නවා ඊට පස්සේ දාන්නේ DIN 45 මේක vehicle battery එකක් හින්දා VB කියලා දානවා ඊට පස්සේ ඒකේ sub item තියෙන්නෙත් vehicle battery VB කියලා ඇත්තේ VB DIN set එක තියෙන තැනටම දාගන්නවා VB කියලා දැම්මහම එනවා ඊට පස්සේ තියෙනවා DIN 55 DIN 55ත් නෑ ඒකත් අලුත් එකක් ඒකත් ඇඩ් කරගන්නවා ඊට පස්සේ තියෙන්නේ DIN 66 DIN 66 VB තියෙනවා ඊට පස්සේ DIN 74 පස්සේ තියෙනවා DIN 80 ඊට පස්සේ තියෙනවා DIN 100 ඊට පස්සේ page description වල මම ගහන්නේ මේකෙත් Emitrack කියලා ගැහුවාම පේලියට වෙන්න ඕන හින්දා අපි දාමු මේක නම් ඉතින් item ටිකයිනේ තියෙන්නේ 1 2 3 4 5 පේලියට ගැහුවා නම් එයිනේ ඒක ලේසි කැටගරයිස් කරන එක Emitrack කියලා දාලා Emitrack එක මේ පළවෙනි සෙට් එකේ එක කියලා දාම එතකොට ලේසියිනේ 0.1 එකයි තියෙන්නේ ඒක එතකොට විස්තරය දාමු 55යි B 24යි L Emitrack ඊට පස්සේ ampere 45යි එච්චර සිම්පල් දාම ampere පැය ඊට පස්සේ මේකේ නම ඇවිල්ලා double gold ඊට පස්සේ මේක දාමු මේකේ සම්පූර්ණ විස්තරය දාමු 2.5 years full එකයි ධන 2.5 years pro rata කියලා ඉතින් මේක හදලා තියෙන ඉන්දියාවේ ඉන්දියන් කියලා දාමු එහෙම දැම්මම ලේසි
ඒතර දිගට ආව ඒ වුණාට මේ නැත්තම් මේ 20 ටික තියෙනනේ. අතර බැටරි සයිස් එක තියෙනවා, බ්‍රෑන්ඩ් එක තියෙනවා, ඇම්පියර් පැය ගාන තියෙනවා, බැටරි නම තියෙනවා, වොරන්ටි තියෙනවා. ඊට පස්සේ අනිත් ඒවාටත් එහෙමයි. මේක ඊට පස්සේ දාගෙන යන් ඊළඟට කැඩලා තියෙන්නේ M-Track 2.1. අතට මේක 2.2 2.3 2.4 2.5 2.6 ඊට පස්සෙත් මේකේ සයිස් එක දාගන්නවා DIN 45. ඊට පස්සේ ඒක ඇවිල්ලා DIN 55. ඊට පස්සේ ඒක ඇවිල්ලා DIN 66. ඊට පස්සේ DIN 74. ඊට පස්සේ ඒක DIN 80. ඊට පස්සේ DIN 100. ඊට පස්සෙත් මේකෙත් දාගමු බ්‍රෑන්ඩ් නේම් එක M-Track. ඇම්පියර් පැය ගාන 45යි. මේක ඇවිල්ලා මේ ගෝල්ඩ් විතරයි. ගෝල්ඩ් 2 years full. මේකෙත් years කියන තැන හිස්තෙන් දාන්න බැරි වුණා. 2 years full දන 2 years pro rata. මේකත් ඉන්දියාවෙන්ද එහෙම දැම්මා. මේකතර කොට වුණා මේ ඩබල් ගෝල්ඩ් කියන එකයි ඒක අඩු වෙච්ච හින්දා මේ ටිකත් අපි දාගෙන යන්න. ඇම්පියර් පැය ගාන විතරයි වෙනස් වෙන්නේ ඒක මැද. ඊතර ඒකේ ඊළඟ එකට ඇම්පියර් පැය 55යි. ඊළඟට ඇම්පියර් පැය 66යි. ඊට පස්සේ ඇම්පියර් පැය 74යි. ඊට පස්සේ තියෙන්නේ ඇම්පියර් පැය 80යි. ඊළඟට තියෙන්නේ ඇම්පියර් පැය 100යි. උතර ඒ ටිකත් එහෙම දැම්මා. ඊට පස්සේ මේකත් ඊට පස්සේ අපි දැන් මේකම කොපි කරගෙන යන් මේ සේල්ස් ඩිස්ක්‍රිප්ෂන් එකට. ඊට මේ ටික පොඩ්ඩක් අකුල ගන්න මේ අර පැත්තට යන්න ඕන හින්දා. ඊට පස්සේ මේකෙත් දැන් මේක බැටරියක් හින්දා M-Track කියන එක ඇඩ් කරගන්න ඕන account 3. ඒක දාමු M-Track cost of goods sold. මේකතර අපි මේ කැටගරයිස් කරලා තියෙන ටයර් ඕල් ටිකට දැන් මේක වීල්ස් එකෙන් ගෙන්නුවට දැන් මෙතන වීල්ස් අයිටම් තියෙනවා. මේ ඒ වුණාට දැන් මේක මේ ටයර්නේ අපි බැටරි වලට ඇඩ් කරගමු. බැටරි ಜಾති තින්
ඒ කියන්නේ බැටරි වල වර්ග සාමාන්‍ය ටයර් වගේ ගොඩක් නැති හින්දා අපි බැටරි වලට නම් විතරක් දාගෙන ඇඩ් කරගත්තාම ලේසියි. බැටරි ඕල් කොට්ස් ඔෆ් ගුඩ්ස් සෝල්ඩ් වලට ඒක ඇඩ් කරගමු. ඒ වගේම ඉන්කම් account එකත් එහෙම කරගමු. ඉන්කම් කියලා ඒකත් බැටරි වලට ඉන්කම් එකක් දාගමු. බැටරි ඉන්කම්. ඊට පස්සේ ඇසට් account එකත් එහෙමයි. OCA capital දාගමු. ඒකත් බැටරි. බැටරි හොල්ල OCA. ඊට පස්සේ මේකත් කලින්ගේ වගේම කොපි කරගෙන මේ ටිකට පේස්ට් කරගමු. ඊට පස්සේ ඉන්කම් account එකත් එහෙමයි. මේක ඔක්කොම සිලෙක්ට් වෙන්න ඕන හින්දා මෙතන සිලෙක්ට් කරලා මෙහෙම ඇදගෙන ගිහිල්ලා තමයි කොපි කරගන්නේ. මේක අකුරක්වත් අඩු වෙන්නේ නැති වෙන කොපි කරගන්න ඕන. ඊට පස්සේ asset account එකත් එහෙමයි. මෙහෙම පේස්ට් කරගෙන යනවා. ඊට පස්සේ අපි මේකේ ගණන් ටිකක් දාගමු. MRP එක දාලා තියෙන්නේ මේකේ 42583යි 54750යි 69000යි 72000යි 87000යි 99000යි 111000යි. ඊට පස්සේ මේකේ සාමාන්‍යයෙන් මම හිතන විදියට මේ හරියටම දන්නේ නැහැ මේ ඩිස්කවුන්ට් එක වැටෙන්නේ සාමාන්‍ය 100ට ලිස්ට් එකෙන් 128කුයි කෑෂ් වලට 105කුයි ක්වොන්ටිටි වලට 105කුයි වගේ තමයි වැටෙනවා කියන්නේ. මේක හරියටම දන්නේ නැහැ. අපි දැනට ඒකෙන්ද මේ ප්‍රයිස් හදමු කොස්ට් එක 100න් අඩු කරලා 28ක් එතකොට 72යි. ඒකනොත් අඩු කරනවා 5ක් කෑෂ් වලට. ඒකනොත් අඩු කරනවා තව 5ක් ක්වොන්ටිටි වලට. එතකොට 64.98යි එන්නේ. එතකොට අපි මේක 64.98න් වැඩි කරගමු. වැඩි කරා 0.64998යි. මේකත් එහෙමයි වැඩි කරා 0.64998න්. මේකත් එහෙමයි වැඩි කරා 0.64998. මේකත් වැඩි කරනවා 0.64998. මේකත් වැඩි කරනවා 0.64998. මේකත් වැඩි කරලා 0.64998. මේකත් වැඩි කරලා 0.64998. එතකොට අපි මේකෙන් සාමාන්‍යයෙන් 120ක් වගේ තියාගත්තොත් MRP එක මාකප් එක මේක 20යි 100ට කරන්න ඕන. ඊට පස්සේ 120 කළා එක කොපි කරගන්න ඕන. මේ 20යි 100ට ගහන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක කොපි කරලා පේස්ට් කරගන්න. ඊට පස්සේ දැන් මේකේ අර කැඩිච්ච ගණන්නේ තියෙන්නේ. එතකොට මේක සේව් කරගෙන අපි යනවා කස්ටමර්ස් වලට. ඊට පස්සේ change item price කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා inventory parts කියලා දුන්නා. mark all දැම්මා. ඊට පස්සේ up to near මෙතන select කරගන්නවා up to nearest. ඊට පස්සේ මේක 100 කළා. ඊට පස්සේ මේක adjust කරනවා. adjust කරලා okay කරනවා. එතකොට මේ ටික රවුම් ගණන් වලට හැදලා තියෙනවා. ඒ කියන්නේ ආසන්න වැඩි පැත්තට 100ට වටේලා තියෙන්නේ. එතකොට මේව සාමාන්‍ය 120 එහෙමමයි 16 දශම ගණන් ආවේ. ඒ කියන්නේ මේ මිලේ ඉඳලා සේල් ප්‍රයිස් එකෙන් 16.9 එකක් ගැහුවාම තමයි මේ කොස්ට් එක හැදෙන්නේ. 33.300න් අඩු කරන්න ඕන 16.91යි 100ට. එතකොට තමයි හැන්නේ 27670. හරි. එතකොට මේ කොස්ට් එකෙන් 100ට 20ක් එකතු කරාම තමයි සෙලින් ප්‍රයිස් එක හැදිලා තියෙන්නේ. මේ දෙක අතර වෙනස ඒක. හරිනේ.